බබෙක් හදන්න අපි සූදානම් වෙන්න ඕනේද? ඕ අනිවාර්යෙන්ම අපි කායිකව සහ මානසිකව ඒ සඳහා හොඳට සූදානම් වෙන්න ඕන. එහෙම සූදානම් නැතිව දරුවන් බිහි කරපු අවස්ථාවල අපි දකිනවා ඒ දෙමව්පියන් වගේම ඉතාම අවාසනාවන්ත විදිහට ඒ දරුවනුත් ඒ සම්බන්ධයෙන් වන්දි ගෙවන අවස්ථා. ඒ නිසා අපි බලමු කොහොමද හොඳට සූදානම් වෙන්නේ කියලා බබෙක්ව බිහි කරන්න. කිංස් නිරතුරු විශ්වාසයෙන් ඔබ ළඟ රැඳෙන්නම්. බබෙක් හදන්න උවමනා කියලා හිතුනහම බොහෝ දෙනෙක් දන්නේ නෑ මේක ප්ලෑන් කරලා කරන්න ඕන දෙයක් කියලා. ඇයි අපි බබෙක් හදන්න ප්ලෑන් කරන්න ඕන? බොහොම සරලව කිව්වොත් උත්තරීතර මාතෘත්වය කියන එක සම්පූර්ණ වෙන්න නිරෝගී දරුවෙක් හදන්න ඕන. ඒක තමයි දෙන්න තියෙන වැදගත්ම පණිවිඩය. එතකොට නිරෝගී දරුවෙක් හදන්න නම් හැම මවකටම නිරෝගී දරුවෙක් බිහි කරන්න බෑ. නිරෝගී දරුවෙක් බිහි කරන්න නම් ඔබ ගැබ් ගැනීමට පෙළ ඉඳලම කායික සහ මානසික වශයෙන් සූදානම් විය යුතුයි. අපේ කාන්තාවන් ගොඩක් අය ප්‍රෙග්නන්සි එක ගැබ් ගැනීම පමා කරගන්නේ ළමයි නැහැ කියලා හිතන එක සම්බන්ධයෙන්. ළමයි නැහැ කියලා හිතන්න පටන් ගත්තොත් කොහොමද ගැබ් ගැනීම ප්‍රමාද වෙනවා. ඒකට හේතුව තමයි මානසික ආතතිය නිසා ඔබගේ හෝමෝන වල ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් වෙනස් කරනවා. එතකොට ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්න පුළුවන්. ඒකට අමතරව ඔබගේ ප්‍රෙෂර් වැඩි වෙන්න පුළුවන්, ෂුගර් වැඩි වෙන්න පුළුවන්. මේ සියලු දේ ඇතැම් අවස්ථාවලදී ගැබ් ගැනීමක් වළක්වනවා. එහෙම නැත්නම් පමා කරනවා. මේ දවස්වල ලොකු ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ අපේ ශරීරයේ බර අඩු කරගන්න. ඉතින් ඒ නිසාම අපි දකිනවා බොහෝ වෙලාවට මේ තරුණ කාන්තාවන් කන්නේ බොන්නේ නැතුව ඉඳලා අර හෙල්දි විදිහට නෙවෙයි. නමුත් වෙන වෙන ක්‍රමානුගමනය කරලා හුඟක් කෙට්ටු ශරීරයක් හදාගන්න උත්සාහ කරනවා. මේ පෝෂණය කියන දේ කොහොමද වැදගත් වෙන්නේ අපිට නිරෝගී දරුවෙක්ව බිහි කරන්න? අපි හැම වෙලෙම දරුවෙක් පිළිස්න ගැනීමේ සිට පළවෙනි සති 12 දක්වා තමයි දරුවාගේ අවයව වර්ධනය වෙන්නේ. එතකොට ඒ කාලය තුල පෝෂක පදාර්ථ වල ප්‍රශ්නයක් ගැටලුවක් වෙන්න පුළුවන්, හෝමෝන වල ගැටලුවක් වෙන්න පුළුවන්, ඖෂධ වල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ සියලු දේ දරුවාගේ වර්ධනයට බලපානවා. එතකොට මෙතෙන්දී පෝෂණය විශේෂ අපි අරගත්තාම අපි සාමාන්‍යයෙන් දකින්න දේ තමයි ගොඩක් මව්වරුන්ගේ යකඩ උණතාවයක් තියෙනවා. අයන් ඩෙෆිෂියන්සි කියන තත්ත්වය. මොකද ඔබ දන්නවා යකඩ තමයි අපේ ඇඟේ හිමොග්ලොබින් හදන්නේ. එතකොට හිමොග්ලොබින් වලින් තමයි ඔක්සිජන් අරගෙන යන්නේ අපේ ඇඟේ. එතකොට මේ අපේ ශරීරයේ නැත්නම් කාන්තාවගේ ශරීරයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය තමයි දරුවාගේ වර්ධනයට මූලිකව බලපාන්නේ. එතකොට අම්මගේ තියෙන ඔක්සිජන් කැරින් කැපැසිටි එහෙම නැත්නම් අම්මගේ හිමොග්ලොබින් තමයි දරුවා හරහා ගිහිලා දරුවාගේ අවයව වර්ධනය වෙන්නත් අවශ්‍ය ඔක්සිජන් සප්ලයි කරන්නේ. එතකොට හිමොග්ලොබින් අඩු වුණොත් එහෙම ඒ කියන්නේ යකඩ අඩු වුණාම වෙන්නේ හිමොග්ලොබින් අඩු වෙනවා. හිමොග්ලොබින් අඩු වුණාම වෙන්නේ දරුවාගේ අවයව වර්ධනයට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය අඩු වෙනවා. ඊළඟට දෙවැනි වැදගත්ම නියුට්‍රිෂන් එක තමයි ෆෝලික් ඇසිඩ් කියන එක. ඒතර ඇයි මේ ෆෝලේට් ඕන කියන එක ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් අහනවා. ෆෝලික් ඇසිඩ් වල අවශ්‍යතාවය තියෙන්නේ දරුවාගේ මොළය සහ ස්නායු පද්ධතිය වර්ධනයට. ඒතර ෆෝලික් ඇසිඩ් ඔබ දන්නවා ෆෝලික් ඇසිඩ් කියන එක ඉන්නේ පෙති වලින් විතරයි. අපිට ඒක ඉන්ජෙක්ෂන් එකක් විදිහටවත් එහෙම නැත්නම් එහෙම දීමේ හැකියාවක් නැහැ. ඒතර ගැබ් ගැනීමක් සිදු වෙනකොටම ෆෝලික් ඇසිඩ් අරගෙන නැත්නම් අම්මට ෆෝලික් ඇසිඩ් අපිට ඒ වෙලාවේ කියන්න තියෙන පෙති පහක් ගන්න කියන එක විතරයි. අපිට වෙන ක්‍රමයක් නැහැ අපිට ෆෝලික් ඇසිඩ් ලෝඩ් කරන්න. ඉතින් එතකොට ෆෝලික් ඇසිඩ් විශේෂම අවශ්‍යතාවය තියෙන්නේ දරුවාගේ මොළය සහ සුෂුම්නාව සහ ස්නායු පද්ධතිය වර්ධනයට. ඊළඟ තුන්වෙනිට වැදගත්ම දේ තමයි විටමින් B12. සමහරවිට මේක එච්චරම කවුරුත් කතා කරන්නේ නැහැ. ෆෝලේට් විතරක් දුන්නාට වැඩක් නැහැ අම්මට. විටමින් B12. විටමින් B12 කියන එක අඩුයි නම් ස්නායු පද්ධතිය විශේෂයෙන්ම කියන්නේ නියුක්ලියස් එක න්‍යෂ්ටිය සෛලික න්‍යෂ්ටිය හදාගන්න නම් ෆෝලික් ඇසිඩ් විටමින් B12 දෙකම ඕනේ. ඉතින් එතකොට ඉතාමත් වැදගත්. ඒ කියන්නේ ගැබ් ගැනීමකට පෙර ඔබගේ අවශ්‍ය ප්‍රමාණයට යකඩ තියනවද? ෆෝලික් ඇසිඩ් තියනවද? විටමින් B12 තියනවද නැද්ද කියන එක පරීක්ෂාවක් මගින් එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් හම් වෙලා සාකච්ඡා කරන එක. මොකද මේක ඇත්තටම ගැබ් ගැනීමක් වුණාට පස්සේ කරෙක් කරන්න එහෙම නැත්නම් ඒක සකස් කිරීම ටිකක් අමාරු හින්දා. වැදගත්ම දේ තමයි විටමින් D උණතාවය. මම හිතන්නේ මේ වෙනකොට ගොඩක් සමාජයක් දන්නවා දැනුවත්ලා තියෙනවා. දත්ත වාර්තා අනුව ලංකාවේ ප්‍රෙග්නන්ට් අම්මලාගේ ගර්භණී මාතාවන්ගෙන් 66කට ආසන්න ප්‍රමාණයකට විටමින් D නැහැ. එතකොට විටමින් D කොහොමද මේ ගර්භණී භාවයට බලපාන්නේ කියලා කවුරුත් ප්‍රශ්නයක් අහුවොත් ඒකේ දෙකක් තමයි ගර්භණී භාවයකට ඔබ ගියොත් විටමින් D උණතාවයක් සහිතව ගර්භණී භාවය තුළදී අම්මට දියවැඩියාව අධික රුධිර පීඩනය ඇස්මා ඒ වගේ රෝග ලක්ෂණ වැළඳීමේ අවදානමක් තියෙනවා. ඒකට අමතරව දරුවාගේ පැත්තෙන් අරගත්තොත් දරුවාගේ වර්ධනය බාල වෙන්න, ඒතකොට දරුවා කලින් හම්බ වෙන්න, එහෙම නැත්නම් අන්නේසරි අනවශ්‍ය විදිහට සීස පරීක්ෂා වලට නැත්නම් සැත්කම් වලට ලක් වෙන්න, ඒකත් එක්කම වර්තමානයේ අලුත්ම දත්ත
පෙන්නුම් කරනවා අම්මා විටමින් D උණතාවයෙන් පෙළිලා බිහිවන දරුවා පළවෙනි අවුරුද්ද ඇතුළත ඇස්මා සහිත ශ්වසන ආබාධ වලින් පෙළෙනවා කියලා. ඊටත් විටමින් D ඔබගේ විටමින් D අවශ්‍ය ප්‍රමාණයට ශරීරයේ තියනවද නැද්ද කියන එකත් ගැප් ගෑමෙන් කලින් පරීක්ෂා කළ යුතුයි. සෞඛ්‍ය අමාත්‍ය නිර්දේශ අරගත්තොත් ගැප් ගැනීමේ වයසේ ඉන්න ඕනම කාන්තාවක් 1 මිලිග්‍රෑම් ෆෝලික් ඇසිඩ් ගන්න ඕනේ. ඒකෙදි විවාහකද අවිවාහකද ළමයි හදනවද නැද්ද එහෙම නෙවෙයි. ඒක තමයි ෆ්ලැට් රේට් එකකින් කියන්නේ හැම කාන්තාවකම ෆෝලික් ඇසිඩ් 1 මිලිග්‍රෑම් ගානේ දවසකට ගන්න ඕනේ කියන එක. ඉතින් ඇත්තටම බලාපොරොත්තු වෙන දේ තමයි එහෙම අවුරුද්දක් විතර අපි කියමුකෝ කවුරු හරි කාන්තාවක් දරුවෙක් හදන්නේ අවුරුද්දකට එහා නම් 1 මිලිග්‍රෑම් ගානේ දිගටම ගත්තට කමක් නැහැ. ඒ වුණාට සමහරලාට ඔබ හිතනවා නම් නෑ මට මාස 6ක් ඇතුළත දරුවෙක් හදා ගන්න මම ෆෝලික් ඇසිඩ් ගත්තේ නැහැ කියලා. එහෙමනම් සිද්ධ වෙන්නේ අපිට ෆෝලික් ඇසිඩ් ලෝඩ් කරන්න. එතකොට අපි කාන්තාවර සමහරලාට මිලිග්‍රෑම් 5 ගානේ මාස 3ක් දීලා 3 ගානේ තව මාස 3ක් දීලා ඊටු ටික 1 මිලිග්‍රෑම් ගානේ ගන්න කියන්නත් පුළුවන්. ඉතින් ඒතකොට සමහර විටමින් තියෙනවා. ඒ කියන්නේ මේක කලින් ඉඳලම. ඒ කියන්නේ දැන් හෙට හරිදාම් ප්‍රෙග්නන්ට් වෙනවා කියලා කරෙක් කරන්න බෑ. සාමාන්‍යයෙන් කලින් මාස 2-3කට කලින් ඉඳලම මේවා අඩුවක් තියෙනවද ඌනතාවයක් තියෙනවද කියන එක පරීක්ෂා කරලා අවශ්‍ය ප්‍රමාණයට යම්කිසි ආකාරයකින් බූස්ට් කරන්න. එහෙම නැත්නම් ශරීරයට ලබා දෙන්නත් යම්කිසි කාලයක් ගත වෙනවා. ඒ හින්දා තමයි දැන් අපි ආසන්නම මොහොතකදී මේවා පරීක්ෂා කිරීමත් එච්චර සුදුසු වෙන්නේ නැහැ. කලින්ම පරීක්ෂා කරලා දැනගන්න ඕනේ ඌනතාවයන් තියෙනවද නැද්ද කියන එක. මොන වගේ එන්නක්ද මේ වගේ අම්මා කෙනෙක් ලබාගෙන තියෙනට ඕන දරුවෙක් පිළිසිඳ ගන්න කලින්? සමහර වෛරස් වලින් දරුවාට ඩිරෙක්ට්ලි කියන්නේ කෙලින්ම රෝග ඇති කරන්න පුළුවන් ගර්භණී භාවයේදී. ඒක එකක් තමයි රුබෙල්ලා. නැත්නම් ජර්මන් මීසල්ස් කියන තත්ත්වය. ඉතින් රුබෙල්ලා වැක්සින් එක ගොඩක් වෙලාවට ප්‍රෙග්නන්ට් වෙන්න කලින්ම ලබාගෙන තියෙන්න ඕනේ. දෙවෙනි එක තමයි චිකන් පොක්ස්. එහෙම නැත්නම් පැපල රෝගී තත්ත්වය. පැපල හැදුනහමත් ගොඩක් වෙලාවට දරුවාට පළවෙනි සති 12 ඇතුළතදී අම්මට පැපල හැදුනොත් එහෙම දරුවාට අවදානමකට ලක්වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඊට අමතරව දැන් අපි ළඟදී ඇත්තටම ඉන්ට්‍රොඩියුස් කරපු දේ තමයි කොවිඩ් වැක්සින් එක. කොවිඩ් වැක්සින් එක අරගන්න කියලා කියන්නේ මොකද අම්මා ඇත්තට මේකේ මූලධර්මය තමයි දරුවා බිහි කරන්න අම්මා ජීවත් වෙන්න ඕනේ කියන එක. එතකොට එතෙන්දී අම්මගේ ජීවිතයට තර්ජනයක් වෙනවා නම් යම්කිසි වැක්සින් එකක් නොගැනීම එතන අපි ඒකත් ප්‍රොමෝට් කරනවා කොවිඩ් වැක්සින් එක අරගෙන නැත්නම් කොවිඩ් වැක්සින් එක ගන්න කියලා. මොකද මේ ගොඩක් දේවල් සමහරලාට ගර්භණී වුණාට පස්සේ දෙන්න ගියපුවම ප්‍රශ්න වෙන්න පුළුවන්. සමහර කාන්තාවන් ඉන්නවා යම් දීර්ඝකාලීන රෝග තත්ත්ව වලින් පෙළෙන කාන්තාවක්. දැන් ඒ වගේ කාන්තාවක් මොන විදිහටද මේ දරුවෙක්ව පිළිසඳ ගැනීම සඳහා සූදානම් වෙන්න ඕන? ඔබ බෝ නොවන රෝගයකින් පෙළෙනවා නම් එතකොට අපි ඉස්සෙල්ලා බලනවා ඒ රෝගී තත්ත්වය පාලනය වෙලාද ගැප් ගැනීමකට සුදුසු තත්වයකද තියෙන්නේ කියන එක. දියවැඩියාව රෝගී තත්ත්වයෙන් ඔබ පෙළෙනවා නම් අපි සියලු දෙනා දන්න පරීක්ෂණයක් තමයි HbA1c කියලා. HbA1c කියලා කියන්නේ පහුගිය මාස 3ේම ඔබගේ රුධිරයේ සීනි පාලනය වෙලාද නැද්ද කියලා බලන්න කරන පරීක්ෂාවක්. ඒකෙදි දැන් වර්තමානයේ අරගත්තාම ගොඩක් කාන්තාවන් ගැප් ගැනීමක් බලාපොරොත්තුෙන් ඉන්නවා ඒත් දියවැඩියාව තියෙනවා. සමහරවිට මේක දෙවෙනි දරුවා වෙන්නත් පුළුවන් තුන්වෙනි දරුවා වෙන්නත් පුළුවන්. ඔබ පළවෙනි දරුවා බිහි කරනකොට දියවැඩියාව තිබෙලා නැතුව දෙවෙනි දරුවා බිහි කරනකොට දියවැඩියාව තියෙනවා වෙන්නත් පුළුවන්. ඒතර ඒ වගේ වෙලාවකදී HbA1c එක අපි 6.1කට වඩා අඩුවෙන් තියාගන්න එක තමයි ජාත්‍යන්තරව පිළිගත් සම්මතය. ඒකේ බලාපොරොත්තු වෙන්නේ 6.1කට වඩා අඩු වුණොත් මවගේ සහ දරුවාගේ සංකුලතා අවම වෙනවා during pregnancy. එහෙම නැත්නම් ගර්භණී භාවය තුලදී. ඒතකොට ඒක ඉතාමත් වැදගත්. දෙවෙනිට වැදගත්ම දේ තමයි තයිරොක්සින් ඌනතාවයක් තියෙනවද කියන එක. හයිපෝතයිරොයිඩිසම් කියන එක. මේකෙදි වැදගත් දේ තමයි අම්මගේ තයිරොක්සින් තමයි බබා භාවිතා කරන්නේ පළවෙනි සති 12 වර්ධනය සඳහා. ඒතර අම්මා යම්කිසි ආකාරයක ඌනතාවයකින් පෙළෙනවා නම් එතෙන්ද වෙන්නේ මොකද්ද? අම්මටත් මදි වෙනවා දරුවටත් මදි වෙනවා. එතකොට අපි ඔයගොල්ලෝ අහලා සමහර ක්‍රිටින් කියන රෝගී තත්ත්වය පුළුවන් දරුවට එන්නත් පුළුවන්. ඊළඟට සමහර අවස්ථාවලදී තයිරොක්සින් මදි වුණොත් දරුවට මන්ද මානසිකත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මානසික ගැටලු ඇති වෙන්න පුළුවන් දරුවට. දැන් මේ වගේ දේවල් දරුවා බිහි වුණාට පස්සේ තමයි අපි දකින්නේ. අපි දැන් දරුවා එළියට ආවට පස්සේ තමයි මානසික රෝගයක් තියෙනවා ගැටලුවක් තියෙනවා කියන එක දැනගන්න වෙන්නේ. ඉතින් ඒක හින්දා තමත් වැදගත් අම්මට අවශ්‍ය ප්‍රමාණයට ඇඟේ තයිරොක්සින් තියෙනවා කියලා. මොකද මේක හයි ඩිමාන්ඩින් ස්ටේට් එකක් වෙනවා. ඒ කියන්නේ අම්මට සහ දරුවට දෙන්නටම අවශ්‍ය ප්‍රමාණයකට තයිරොක්සින් අම්මගේ ශරීරයේ තියෙන්න ඕනේ. දෙවෙනි එක තමයි රුධිර පීඩනයට බෙහෙත් ගන්නවා නම් එහෙම නැත්නම් ඔබට අධික රුධිර පීඩනය වැළඳලා තියෙනවා නම් ඒ වෙනකොට ඒ කියන්නේ අධික රුධිර පීඩනයේ සහිතව ඔබ ගර්භණී භාවයට යනවා නම් කොහොමත් සංකුලතාවලට තියෙන ප්‍රවණතාවය වැඩි.
සාමාන්‍ය අම්ම කෙනෙකුට වඩා. ඉතින් එතකොට ප්‍රෙග්නන්ට් වෙන්න කලින් ඉඳලම හොඳටම ප්‍රෙෂර් ඇන්ඩ් ෂුගර් කන්ට්‍රෝල් කරගන්න ඕනේ. ඒක තමයි තියෙන වැදගත් මාර්ගය. ඊට අමතරව ඔබට වෙන මොන හරි දේවල් කායික රෝග තියෙනවා නම් උදාහරණයක් විදිහට සමහරට heart disease හෘදය ආශ්‍රිත රෝග තියෙන්න පුළුවන්. සමහරට heart වල valve වල ප්‍රශ්න තියෙන්න පුළුවන්. අපි ගොඩක් වෙලාවට දකිනවා අපේ heart valve වල ප්‍රශ්න ඉස්සෙල්ලාම හඳුනගන්නේ ගර්භණී භාවයේදී. එහෙම දේවල් තියෙන සමහර අම්මා හති ගතියක් කියන්න පුළුවන්. හුස්ම ගැනීමක් පහසුතාවයක් තියෙන්න පුළුවන්. සමහරට අම්මලාට ඇස්මා තියෙන්න පුළුවන් වීස් එක. දැන් උදාහරණයක් විදිහට වීස් එක තියෙන අම්ම කෙනෙක් ගර්භණී භාවයට පත් වුනහම ඒ අම්මට වෙනත් ආසාදන තත්ත්ව වැළඳීමේ රෝග තත්ත්වයන් සහ අවදානම් වැඩි වෙනවා. උදාහරණයක් විදිහට ඇස්මා තියෙන අම්ම කෙනෙකුට ඉන්ෆ්ලුවෙන්සා හැදෙන්න තියෙන රිස්ක් එක වැඩි. නැත්නම් කොවිඩ් හැදෙන්න තියෙන රිස්ක් එක වැඩි. ඒතර ඒ වගේ රෝග ලක්ෂණත් පාලනය වෙලාද නැද්ද කියන එක බලන්න ඕනේ. සමහර අවස්ථාවලදී වකුගඩු රෝග දැන් උදාහරණයට සමහරවිට අම්මා දන්නෙත් නැහැ වකුගඩු රෝගයක් තියෙනවා කියලා. ඒතර ගැප් ගැනීමකින් පස්සෙම තමයි අඳුරගන්නේ මට වකුගඩු රෝගයක් තියෙනවා කියලා. ඉතින් එතකොට ඒ වගේ බෝ නොවන රෝග ඔබ දැනට තියනවද නැද්ද කියන එකත් වැදගත්. දැනට නැත්තම් එහෙම ඒවා තියනවද නැද්ද කියන එක බලා ගැනීමත් වැදගත්. පවුලේ ඥානමය වශයෙන් ඔබ යම්කිසි හෝ ආකාරයක අවධානයකට ලක් වෙලා දින්නේ කියන එක. උදාහරණයක් විදිහට අම්මට තාත්තට ප්‍රෙෂර් තියෙනවා නම් ඩයබටිස් තියෙනවා නම් එහෙම නැත්නම් වෙනත් මොන රෝගයක් තියෙනවා නම් ඒක මුල් අවස්ථාවේදීම පළවෙනි පාරටම ප්‍රෙග්නන්සි එකේදී ගර්භණී භාවයේදී ඇති වෙන්න පුළුවන්. දැන් සමහරවිට අම්මට පළවෙනි සති 12 ඇතුළත එහෙම නැත්නම් 20 ඇතුළත ප්‍රෙෂර් આવොත් අපි කියන්නේ මේක ඥානමය වශයෙන් තමයි අවිලා තියෙන්නේ කියලා. සති 12 පැනලා එහෙම සමාන සති 28 පැනලා අම්මට ප්‍රෙෂර් හරි ඩයබටිස් හරි આવොත් එතකොට තමයි අපි කියන්නේ මේක ගර්භණී භාවයෙන් හින්දා ආවා කියලා. ඉතින් එතකොට විශේෂයෙන්ම ඔබගේ පවුලේ කාට හරි අම්මට තාත්තට සහෝදර සහෝදරයන්ට ප්‍රෙෂර් තියෙනවා නම් ඩයබටිස් තියෙනවා නම් වෙනත් මොන හරි රෝගයක් තියෙනවා නම් තැලසීමියා වගේ රෝග තියෙනවා නම් ඒකත් ඉතාමත් වැදගත්. ඒ සඳහා පරීක්ෂණ කරලා ඒ තත්ත්වයන් තියෙනවද නැද්ද කියන එක දැනගන්න එක. එතකොට මීට අමතරව සමහර රෙයා කන්ඩිෂන්ස් තියෙනවා. රෙයා කන්ඩිෂන්ස් තියෙනවා ඒකෙදි ඒවා දුර්ලභ දේවල්. ඒකෙදි වැදගත් දේ තමයි සමහරලාට ඉම රෝග මවගෙන් දරුවට යන්න පුළුවන්. එතරම් ඒ කියන්නේ ජෙනටික් ඩිසෝඩර්ස් තියෙන්න පුළුවන්. ඒවා එහෙම ගොඩක් සමාජයේ බහුලව නැහැ. ඒ වුණත් සමහරලාට ආරයට යන මොන හරි ඥානමය වශයෙන් තියෙන මොන හරි ලක් තමන්ගේ පවුලේ තියෙනවා නම් ඒකත් වෛද්‍යවරයෙක් හම්බෙලා ඩිස්කස් කරන්න පුළුවන්. මොකද්ද ළමෙක් හැදුවොත් ඒ ළමයාට මේක යන්න තියෙන රිස්ක් එක මොකක්ද? ඒ වගේ දේවල් සාකච්ඡා කරන්න පුළුවන්. ඇත්තටම ගැප් ගැනීමකට පෙර. දිගු කාලීන රෝගවලින් පෙළෙන කාන්තාවන් අපි දන්නවා ඖෂධ භාවිතා කරනවා. එතකොට මේ වගේ කාන්තාවක් දරු පිළිසඳ ගැනීමකට සූදානම් වෙනකොට සමහර වෙලාවට ડોක්ටර් කෙනෙක්ගෙන් අහන්නෙත් නැතිව එයාම තනියෙන් අර බෙහෙත් පාවිච්චි කරන එක නතර කරනවා අපි දැකලා තියෙනවා. දැන් මෙහෙම අම්මා කෙනෙක් මේ ඖෂධ සම්බන්ධයෙන් කොහොමද උපදෙස් ලබා ගන්න ඕන? එකක් තමයි දැනට ගන්න ඖෂධ. ඒකට දැන් කියන්නේ ඔබ මොන හරි ඖෂධයක් ගන්නවා නම් වෛද්‍යවරයෙක් ඒක නියම කරන්නේ මොන හරි රෝගයක් හින්දා. එතකොට ඉස්සෙල්ලාම දැන් හිතන්න උදාහරණයක් විදිහට මම කිව්වොත් කවුරු හරි ડોක්ටර් කෙනෙක් කියනවා නම් මගේ ප්‍රෙෂර් වැඩි ප්‍රෙෂර් වලට බෙහෙත් පටන් ගන්න ඕන කියලා. ඒ මුල් අවස්ථාවේදීම වෛද්‍යවරයාට කියන එක තමයි වැදගත් දේ. ડોක්ටර් මම තව ළමෙක් හදන්න බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා. මොකද සමහරවිට වෛද්‍යවරු ඒකත් අහන්න නැති වෙන්නත් පුළුවන්. ඔයාට ප්‍රෙෂර් වැඩි මේ බෙහෙත ගන්න කියලා කියන්න පුළුවන් එකපාරටම. ඒතර ඇහුවේ නැත්තම් ඒත් කියන්නේ ડોක්ටර් මම මේකට මේ පෙති ගත්තර කමක් නැද්ද මම තව පාරක් ප්‍රෙග්නන්ට් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවද කියන එක. දෙවෙනියට තියෙන ප්‍රශ්නේ තමයි දැනට ගන්න ඖෂධ එක්ක ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන්ද බැරිද කියන ගැටලුව. ඒතර ඒකත් වෛද්‍යවරයෙක් එක්ක ඩිස්කස් කරන්න ඕනේ. මෙතෙන්දී දෙන්න පුළුවන් පණිවිඩය තමයි ඔබ තීරණය කරන්න එපා බෙහෙත් නවත්තන එක. මොකද ඒකෙන් වෙන්නේ මොකද්ද? තව සංකූලතා ඇති වෙන එක. ඒතකොට හොඳම දේ තමයි ඔබගේ වෛද්‍යවරයා හමු වෙලා එයාත් එක්ක සාකච්ඡා කරලා බලන්න එක මේ මට දීලා තියෙන බෙහෙත් එක්ක මම ප්‍රෙග්නන්ට් වුණාට කමක් නැද්ද? එහෙම නැත්නම් ප්‍රෙග්නන්ට් ඕන වෙලාවක ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන් වෙන බෙහෙතකට මේක මාරු කරලා දෙනවද කියලා. උදාහරණයක් විදිහට ප්‍රෙෂර් වලට ගන්න බෙහෙත් ප්‍රෙෂර් වලට කවුරු හරි කෙනෙක් බෙහෙත් ගන්නවා නම් අධික රුධිර පීඩනයට ඒකෙදි ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන් ඖෂධයක් තියෙනවා. ප්‍රෙග්නන්ට් වෙන්න බැරි ඖෂධයක් තියෙනවා. ඒතර වෛද්‍යවරයෙකුට ඉතාම පහසුවෙන් ඒක මාරු කරලා දෙන්න පුළුවන්. ඔයාට ඕන වෙලාවක ප්‍රෙග්නන්ට් වෙන්න මේ ඩ්‍රග්ස් එක ඔයාට ප්‍රෙග්නන්ට් වෙන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම ආතරයිටිස් ඔය හන්දි ආශ්‍රිත ඇති වෙන රෝග සමහරවිට පේෂන්ට්ට ලොන්ග් ටර්ම් දෙන්න වෙන වෙලාවලුත් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට එපිලෙප්සි එහෙම නැත්නම් අපස්මාරයට දෙන බෙහෙත් සමහරවිට අපිට සම්පූර්ණයෙන්ම නවත්තන්න බැරි වෙන්නත් පුළුවන්. ඒතකොට යම් කිසි ප්‍රමාණයක 0.0 ගානක් හරි රිස්ක් එකක් බබර තියෙනවා. ඒවනේ මෙතන වැදගත් දේ තමයි ගර්භණී භාවය තුළදී අම්මට ෆිට් එකක් හැදුනොත්. අම්මට ෆිට් එකක් හැදුනොත් එහෙම අම්මගේ ඔක්සිජන් අඩුනොත් ඒක බබාට අනිවාර්යෙන් බලපානවා. ඉතින් ඒ වුණාට සමහරට අපි රිස්ක් එකක් අරගෙන ලීස්ට් එහෙම නැත්නම් අඩුවෙන්ම සංකුලතා දරුවට ඇති කරන බෙහෙත් වලට මාරු කරන අවස්ථාවක් තියෙනවා. ඒකේ සමහරලාට දැන් උදාහරණයක් විදිහට මේකෙදි 100%ක්ම ළමයා ප්‍රොටෙක්ටිව් කියන්න බැරි වෙන්නත් පුළුවන්. මොකද අපි හැම වෙලේම ඕනම දෙයකදී අම්මට ප්‍රයොරිටි එකක් දෙනවා.
කියන්නේ මවගේ සෞඛ්‍ය ඉස්සලම කන්සිඩර් කරන්නේ ඒක දරුවට වඩා. ඉතින් ඒ වගේ වෙලාවකදී ඉතාමත් වැදගත්. ඔබ දැනට මොන හරි සමහර දේවල් තියෙනවා ස්ටැටින්ස් ලංකෝම්. දැන් ඔබ දන්නවා ස්ටැටින්ස් කියලා කියන්නේ කොලෙස්ටරෝල් වලට ගන්න බෙහෙත්. ඒතර කොලෙස්ටරෝල් වලට ගන්න බෙහෙත් එක ඔබට ප්‍රෙග්නන්ට් වෙන්න බෑ. ඒතර ඒක කලින්ම ડોක්ටර්ට කියලා ඒක නවත්තන්න ඕන. ඔබ කොලෙස්ටරෝල්ට බෙහෙත් අරගෙන ඉඳලා එකපාරට බෙහෙත් නැවැත්තුවොත් එහෙම කොලෙස්ටරෝල් හොඳටම වැඩි වෙනවා. ඉතින් ඒතකොට ඒකත් නවත්තන්න ක්‍රමයක් තියෙනවා. ටික ටික අඩු කරගෙන ගිහලා තමයි බෙහෙත් නවත්තන්න ඕන. ඔබ හිතමු ගාම මට ලබන සතියේ ප්‍රෙග්නන්ට් වුණා මම දැන් බෙහෙත් නවත්තනවා කියලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේම දැන් දරුවෙක් හදන්න කලින් හොඳ මානසික සූදානමකුත් අවශ්‍ය වෙනවනේ. ඒ දරුවව ඒ පවුලට උවමනා වෙන්න ඕනේ. ඒ වගේම මානසිකව අම්මා කෙනෙක් වෙන්න ඒ සූදානම තියෙන්න ඕනේ. ඉතින් කොහොමද මේ සූදානම ඇති කරගන්නේ? පැති දෙකක් තියෙනවා. එකක් තමයි සමහර කායික රෝග නිසා අම්මගේ මානසික වෙනස්වීම සිද්ධ වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට විටමින් D අඩුයි නම්, තයිරොක්සින් අඩුයි නම් අම්මට ડિප්‍රෙෂන් එකක් තියෙන්න පුළුවන්. ඒකේ අනිත් පැත්ත තමයි දැන් සමහරලාට අපේ සමාජයේ ඇතැම් හේතු හින්දා සමහර අම්මා කල්පනා කරනවා දැන් මම මැරි කළා අවුරුදු ගාණක් මට ළමෙක් නැහැ. යාළුවෝ අහනවා දැන් ප්‍රෙග්නන්ට් වෙන්නේ නැද්ද දැන් කාලේ හරි. එක ළමයා දින්නේ. සමහරට එහෙම ප්‍රශ්නක් තියෙනවා. එතකොට ඒ තව ළමෙක් හදන්නේ නැද්ද? ඉතින් එතකොට ඒ වගේ දේවල් වලදී වෙන්නේ අම්මා මානසික ආතතියකටපත් වෙන එක. එනි කාන්තාව මානසික ආතතියටපත් වුණොත් ඒක හරහම වෙන්නේ ගර්භණී භාවයේ ප්‍රමාද වෙන එක. ඒකේ අනිත් දරුණු පැත්ත තමයි එහෙම මානසික වශයෙන් ආතතියකට ලක් වෙනකොට ඔබගේ හෝමෝන මම කලිනුත් කිව්වා. ඒ කියන්නේ වෙනස් වෙන හෝමෝන නිසා ප්‍රෙෂර් වැඩි වෙන්න පුළුවන්, ෂුගර් වැඩි වෙන්න පුළුවන්. ඒතර ඒ වගේ දේවල් හින්දා ගොඩක් බබාටයි අම්මටයි දෙන්නට මේක බලපානවා. ඉතින් පළවෙනි දේ තමයි ඉස්සෙල්ලාම ඔබ මානසික වශයෙන් සංසුන් වෙන්න. අපි ඇත්තම කිව්වොත් එහෙම අපි මොන දේ කරා වුණත් දරුවෝ වෙන්නේ දරුවෝ වෙන කාලෙට තමයි. ඒක ගැන හිතලා අපිට ජීවිතේ වෙනස් කරන්න බැරි දේවල් ගැන හිතලා ඒක ස්ට්‍රෙස් වෙලා මේක පමා කරගන්න එක ඇත්තටම තීරමක් නැති වැඩක්. අපේ නිින්දේ තමයි ඔක්කොම පරිවෘත ක්‍රියා අපේ ඇඟේ හදන ප්‍රතික්‍රියා ටික සිද්ධ වෙන්නේ අපි නිදාගෙන ඉන්නකොට. දැන් උදාහරණයක් විදිහට සාමාන්‍ය සබාධර්ම විදිහට අරගත්තොත් අපේ ඇඟේ ප්‍රෙෂර් එක රුධිර පීඩනය උපරිම වෙන්නේ උදේ 9ට, අවම වෙන්නේ රෑ 12ට. ඒ රෑ 12ට අවම වෙන්නේ අපි නිදි කියලා හිතාගෙන. ඒතර දැන් ඔබ රෑ 12ට ඇහැරලා නම් ඉන්නේ. අප්නම් ඒතර වෙන්නේ අර දවල්ට ශ්‍රාවය වෙන හෝමෝන් ටිකමයි රෑටත් ශ්‍රාවය වෙන්නේ. ඒකෙන් ප්‍රෙෂර් වැඩි කරනවා, ෂුගර් වැඩි කරනවා. ඉතින් එතකොට මේක සමහර වෙලාවට ගර්භණී දැන් උදාහරණයක් විදිහට සමහර අතර මංගාව සමහර මව්වරු ඉන්නවා. ඒගොල්ලෝ වැඩ කරන්නේ වෙන කන්ට්‍රි එක ටයිම් ටේබල් එකකට. එතකොට සමහරලාට මුළු රෑ තිස්සේම හැරලා ඉන්නේ. ඉතින් ඒතර ගොඩක් වෙලාවට ඒක ඇඩ්වර්ස්ලි එහෙම නැත්නම් අනවශ්‍ය විදිහට දරුවට බලපානවා. ඒ වගේ දේවල් තියෙනවා. ඒතර මානසික සමහර දේවල් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට දැන් රැකියාව සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, ගැටලු වෙන්න පුළුවන්, පවුලෙත් තියෙන ගැටලු වෙන්න පුළුවන්, වෙනත් සමාජීය ගැටලු වෙන්න පුළුවන්. මෙතින් දෙන්න පුළුවන් ඇත්තටම ඇඩ්වයිස් එක උපදෙස තමයි ඒ සියලු දේ පැත්තකින් තියන්න. මේ ඔක්කොට වඩා තමන්ගේ දරුවා වැදගත්. එතකොට ඔබ මානසික ආතතියකට ලක් වෙලා ඔබගේ ප්‍රෙෂර් වැඩි කරගත්තොත්, ෂුගර් වැඩි කරගත්තොත් ඊට පස්සේ සමහරලාට අපිට ළමයක් කලින් ගන්න සිද්ධ වෙනවා. ළමයාගේ වර්ධනය බාල වෙනවා. එතකොට අපි අර බලාපොරොත්තු වෙන නිරෝගී දරුවෙක් බිහි කිරීමේ මේ මූලික පරමාර්ථයෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. සමහර අම්මලා ඉන්නවා දැන් උදාහරණයක් විදිහට ගර්භණී භාවය කියන එක පළවෙනි අත්දැකීම වෙන්න පුළුවන්. දැන් විශේෂයෙන්ම සති 28 පැනනට පස්සේ ගොඩක් අම්මලාට බය හිතෙන්න පුළුවන්. සමහරවිට අම්මලා අහනවා ડોක්ටර් මට කිරි දී ගන්න පුළුවන් වෙයිද? ළමයා අතෑරෙයිද? ළමයා බිම වැටෙයිද? එහෙම ප්‍රශ්නත් අම්මලාට තියෙනවා. ඉතින් ඒ වුණාට ඒක හැම අම්මා කෙනෙක්ම මේ තියෙන ප්‍රොසෙස් එක කරා ගිහින් තියෙනවා. ඉතින් ඒක තමයි වැදගත්. ඒ කියන්නේ ඔබ මානසික වශයෙන් දැන් අනිත් එක අපේ ස්ටාෆ්, හෙල්ත් ස්ටාෆ්, ડોක්ටර්ස්ලා වෙන්න පුළුවන්, නර්සින් ස්ටාෆ් වෙන්න පුළුවන්, මිඩ්වයිෆ්ලා වෙන්න පුළුවන්. හැමෝම සපෝට් එකට ඉන්නවා. ඒ ඕනම එක්කෙනෙක් ඔබට උදව් කරයි. يعني මානසික වශයෙන් ආතතියකට ලක්වීමේ කිසිම අවශ්‍යතාවයක් නැහැ ගර්භණී භාවය තුලදී හෝ ඊට පෙර ඉඳලම. يعني ගර්භණී භාවයේදී ඔබට සියලු දේ සපෝට් කරන්න ඇත්තටම අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හැම කෙනෙක්ම කැප වෙලා ඉන්නවා. ඉතින් ඒකට වැදගත්ම දේ තමයි විශේෂයෙන්ම ඒ කියන්නේ අනවශ්‍ය විදිහට ස්ට්‍රෙස් වෙන්න එපා. ළමයි එන්නේ ළමයින්ට ඕන කාට තමයි කියන පණිවිඩය.